ඒකක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං ඉස්සර මේක අපදානයේ තියෙන්නේ. ඉස්සර හාමුදුරු නමක් හිටියා, පොඩි හාමුදුරු නමක් මහාන වුණා. භාවනා කරගන්න අමාරුයි. ඊට පස්සේ දැන් කෙලෙස් නසන්න උත්සාහ කරනවා, අමාරුයි. ඇතුලෙන් ගින්න එනවා, රාග ගින්න එනවා. ඉතින් අමාරුවෙන් සීල රැකගෙන ඉන්නවා. ද්වේෂ ගින්න එනවා, පොඩ්ඩ වරදින්න බෑ, තරහ යනවා. නමුත් අමාරුවෙන් රැකගෙන ඉන්නවා මහාන වෙලා නෙව කියලා. ඊට පස්සේ බණ භාවනාවක් දියුණු කරගන්න අමාරු නිසා පොඩි හාමුදුරුවෝ තීරණය කළේ පන්සල සුද්ධ පවිත්‍ර කරගෙන ආරාමේ හොඳට මල් වවාගෙන ඉන්නවා කියලා. මේ පින්වත්නි අද ඊකන්වේ ඉස්සර වෙච්ච එක. ඊට පස්සේ ඔන්න අර ආරණ්‍යයේ මල් වවාගෙන මම්පෙත් මං හදාගෙන වැඩිහිටි හාමුදුරන්ගේ මිඳුල් අතුපතු ගාගෙන පැම් පෙරාගෙන පොඩි හාමුදුරුවෝ වත් කර කර හිටියා. බණ භාවනාව නැහැ. නිවන් දකින්න ආසයි, කරගන්න බෑ. පොඩි හාමුදුරුවෝ ටික කලකින් අසනීපයක් ඇදිලා අපවත් වුණා. ඒ ගමේම ඉපදුනා මිනිසෙක් වෙලා. ගමේම ඒ මිනිසෙක් වෙලා ඉපදුනා. දැන් ඔන්න ආය ඒ ගමේම සංඝයා දකින්නට ආසයි. ඒ මිනිසයාට දැන් වැඩිහිටි කෙනෙක් පුදුම ආසයි හාමුදුරුවෝ නමක් වඩම්මලා බණක් කියවන්න. ඉතින් එයාම භූමිය සුද්ධ පවිත්‍ර කළා. ආරණ්‍ය වාසී මිහිරි ලෙස දහම් දේශන හාමුදුරුවනමක් හොයාගෙන ගිහිල්ලා ඊට පස්සේ උන්වහන්සේ වඩම්මලා ගමේ මිනිස්සුන්ට ඔක්කොටම එන්න කියලා බණක් කියෙව්වා. ආසයි. ඊට පස්සේ ඔන්න දැන් මිනිස්සු බණ ඇහුවා. ඊට පස්සේ ආයෙ ටික කාලයක් යනකොට ආයෙ ආසාවක් හිතෙනවා. ආයෙ හාමුදුරුවනමක් වඩම්මලා බණ කියන්න ඕන. ආයෙත් ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා බණ කියෙව්වා. දැන් කලින් ජීවිතේ මහාන වෙලා හිටියේ, මේ ජීවිතේ ස්වාමීන් වහන්සේලාව බණ කියවනවා. කියනවා ඒ අපදානයේ තියෙනවා බණ 7ක් කියෙව්වා කියනවා. 7 වාරයක් ස්වාමීන් වහන්සේලා වඩම්මලා බණ කියවලා තියෙනවා. අපේ නන්දාඳුර නම් ඊට වැඩිය බණ කියවලා තියෙනවා. ඊට පස්සේ ඒ ජීවිතෙත් අඩු වයසින් මැරුණා. ආයෙ ඉපදුනා ඒ ගමේ. ඉපදිලා ඒ ගමේ මේවා කර්මානුරූපයි. මොල් පුංචි කාලේම මහානකමට ආස හිතුණා. අවුරුදු 8 10 දී පැවිදි වුණා. පැවිදි වෙන්න ගිහිල්ලා ගුරු ස්වාමීන් වහන්සේ ළඟ ඉඳගෙන කෙස් බානකොටම අරහත් වෙනපත් වුණා. පුරපු පින්බඳේ. අන් අයට යහපත පිණිස ධර්මයේ දේශනා කරන්න, ධර්ම දානය දෙන එක, ධර්ම දානයක් සූදානම් කරන එක සුළුපටු පිනක් නෙවෙයි. දැන් ඔන්න මම මෙහිට අද හවස ධර්ම දේශනාවට වඩිනවා කියලා ඔන්න දුර ඉඳලා මිනිස්සු හොයාගෙන ආවා. එතකොට ඔබ මාව හඳුනන්නේ කොහෙන්ද? කාගේ හරි ධර්ම දේශනාවක් අහලා. ඒ ධර්ම දේශනාව කවුරු හරි සංවිධානය කරපු එකක් නේ. සමහරට අපේම බණක් කාලා ඔයාලගේ ජීවිතේ සම්පූර්ණ වෙනස් වුණා නම් ඔබේ ජීවිතේ වෙනස් වුණේ කවුරු හරි ධර්ම දේශනාවක් සංවිධානය කරපු නිසානේ. නිසා ධර්ම දානය අග්‍රයි. අද අපූර්ව දහම් පරයයක් දේශනා කරන්නේ. අපූර්වයි. මම මේ දහම් පරයය කියවලා තනියෙන් සිනහ වෙවි ප්‍රීතිය වින්ද දේශනාවක්. මේ ධර්ම දේශනාව අහලා යම් කිසි කෙනෙක් මේ දහම් පරයය පිළිලා යම් අඩුපාඩුවක් හදාගත්තොත් ඒක නන්ද හාමුදුරන්ටත් මේ ධර්ම දේශනාව සංවිධානය කරපු අයටත් උදව් කරපු අයටත් අපමණ පින්ගෙන දෙනවා. අප්‍රමාණ කුසල් ගෙන දෙනවා. ඒ නිසා පින්වත්නි හොඳට කන් යොමු කරගෙන අහන්න. අද අපූර්ව දහම් පරයයි. ඇත්තටම අපූර්වයි. පිරිමි ටිකට හොඳ කතාවක්. මගෙන් කට්ටියක් ඇවිල්ලා හෙව්වා හාමුදුරුවෝ අපිටමයි බයිනේ උපාසකම්බල අහන්නේ.
මේ පිරිමි ඉන්න බනින්නේ නැද්ද? අද පිරිමි ගැන. පින්වත්නි මේ යමකට කලකිරෙනවා කියලා එකක් තියෙනවානේ. ඒ කියන්නේ එපා වෙන එක. හරියට කලකිරුණොත් ඒක සසරටම බලපානවා. එපා වෙන එක හරියට එපා වුණොත් සංසාරයටම බලපානවා. ඒක උදාහරණයක් විදිහට තමයි මේ කතාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අද මම ඔබට කියලා දෙන්න දහම් පරයයට මාතෘකා කතාව කරගන්නේ ජාතක කතාවක්. අට්ඨාන ජාතකය. සිදුවිය නොහැකි කරුණු ඇසුරින් වදාළ ජාතක කතාව. ඉස්සර බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට පුංචි අයවම මහණ වුණා කියලා එකක් නැහැ. තරුණ අයම මහණ වුණා කියලා එකක් නැහැ විවාහ වෙන්න කලින්. ධර්මයේ ඇහෙනකොට ධර්මයට හිත බැහැදුනාද විවාහ විච්ඡේදයත් මහණ වුණා. නමුත් ඒ විදිහට වයසක් බලපෑවේ නැහැ. නමුත් ඒ කාලේ විදිහට මහණකම් අද කරන්න බෑ. අද ඒ විදිහට ගුරු ඇසුරක් ලැබෙන්නේ නැහැ හැමතැනම. ඉතින් කෙල්ලෙක් එක්ක යාළු වෙලා හිටපු තරුණ කොල්ලෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්න ලැබුණා. අහන්න ලැබුණාට පස්සේ මෙයාට ආසයි මහාන වෙන්න. නමුත් කොනක ඉන්නවා බෝම්බයක් වගේ පෙම්වතිය. ඊට පස්සේ මොකද කිව්වේ? ඈට කිව්වා කරුණු කිව්වා. දක්ෂයි. ඒ කෙල්ලගේ හිත නැමෙන විදිහට කරුණු කිව්වා. අද කාලේ කරුණු කියන්න කොල්ලෝ දක්ෂ නැහැ. හරි මං මේ සම්බන්ධයෙන් අතර කරන්න හෝ මහාන වෙන්න හෝ මං කොහොම හරි යාට කරුණු කියන්නම් කියලා ගිහිල්ලා ඇගේ ඇස් දෙකෙන් වැටෙන කඳුල ඉදිරියේ ඔහුගේ පැවිදි වෙන අදහස සුන්නත් දූලි වෙලා යනවා. අද කෙල්ලන්ට පොඩි දෙයයි කරන්න තියෙන්නේ. ඇස් දෙකෙන් කඳුලක් වට්ටවන එක විතරයි. තව කරන්න පුළුවන් දේවල් ටිකක් කියලා දෙන්න. පුරුදු වෙන්න. ඊට පස්සේ මොකද උනේ? කොල්ලා කොහොම හරි කරුණු කිව්වා කියලා කෙල්ල කැමති වුණා. එහෙනම් ඔයා විමුක්තියක් හොයාගෙන යන්න. මහාන වුණා. මහාන වෙලා ඉන්නකොට මේ මහානකම මේ ආපු වේගිට කරගන්න බෑ. ඉවසන්න ඕන. ඒකනේ සම්පූර්ණ මේ විනය සිල්පද තියෙන්නේ එක සිල්පදයක් මත. කාන්ති පරමන්තපෝති තික්කා. ඉවසීම තමයි උතුම්ම සීලේ තපස. ඉවසන්න ඕන. ගොඩාක් දේවල් ඉවසන්න ඕන. මහානකම කියන්නම් ඉවසීමට කියන නම. ගෙදර ඉඳලා වුණත් කෙනෙක් ඉවසනවා නම් මහානකමක් වගේ එකක්. දැන් නන්දහඳුරු ඉවසලා හිටියේ නැත්තම් මේ පාරක් අයිනේ මේ සද්දයක් මැද කවුරුවත් ශ්‍රද්ධාවෙන් බුදුන් වඳින කෙනෙක් නැහැ. ශ්‍රද්ධාවෙන් දන් දෙන කෙනෙක් නැහැ. මං යනවා දමල ගහලා කියලා කිව්වනම් කොච්චර කඩේට මේ වගේ භාවනා සුඛයක් නැහැ. නන්දහඳුරගේ ඉවසීමේ ප්‍රතිඵලයක්. ඉවසීම හරි උපකාරයි මහානකමට. ඊට පස්සේ මොකද උනේ? ඔන්න මේ දැන් මෙයාට ආපු කලබලෙට කරගන්න බෑ. හිතුවා මං ආපු ගමන් rahat වෙන්න ආවේ මේක හරියන්නේ නැහැ. මට පින් නැතුව ඇති. ඉතින් ඒ නිසා මං යනවා ගෙදර. කරුමේ කියන්නේ මේක පුදුම එකක් මේ බුද්ධ ශාසනයේ. කවුරු හරි මේ කොල්ලෙක් මහාන වෙන්න යන්න හිතනකොට අපි දන්න අත්දැකීම් මේ කියන්නේ. අපිත් එක්ක ඇවිල්ලා කට්ටිය කතා කරන නිසා මේ කියන්නේ. කවදාවත් කෙල්ලෙක් එක්ක යාළුවා නැති කොල්ලෙක් මහාන වෙන්න යන්න හිතනකොට කොහින් හරි කෙල්ලෙක් සෙට් වෙනවා. හැබැයි සිද්ධ වෙන්නේ මහාන වෙන්න යන්න හිතනකොට. එක්කෝ ගෙවල් වල අම්මලා තාත්තලා මට බයික් එකක් කරන් දෙන්න වාහනයක් කරන් දෙන්න කියලා අම්මලා බයින උඹලට හරි නෑ කියලා. මහාන වෙන්න යන්න කිව්ව ගමන් වාහනිය අරන් දෙනවා. පංචකාමයට මැද බැඳ ගන්නවා. මේ සංසාර දුකින් ගැලවෙන්න ලේසි නෑ. කර්මානුරූපව එකතු වෙනවා. ওই විදිහට කී දෙනෙක් කොල්ලෝ මහාන වෙන්න යන්න හිතලා ගෙවල් වල නතර වෙලා තියෙනවද? අර ආමුදුරන්ගේ දුර්වලතාවය අරින් ගෙදර යන්න හිතනකොටම කෙල්ල අරින් පණිවිඩයක් කිව්වා. අනේ ඔයා මට මතක් වෙනවා කියලා. ඇවිලෙන ගින්දරට පිදුරු දැම්මා වගේ. ඊට පස්සේ ළඟ හිටපු හිතවත් හාමුදුරුවෝ කිව්වා මම යනවා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වා පොඩ්ඩක් ඉන්න බුදුරජාණන් වහන්සේට වැඳලා යන්න. භාග්‍යවතුන් වහන්සේ නම් සිවුර දුන්නේ. ඔබට ආචාර්ය උපාධ්‍යයන් වහන්සේ නම් සිවුර දුන්නේ. ඔය සිවුර ගහක දාලා යන්න එපා. ගොඩාක් අය සිවුර ගලවලා කැලේ දාලා යනවනේ. හිතන්න අමාරුයි සංසාරේ ආයේ චීවරයක් ලැබෙයිද කියලා.
සිවුර දුන්නේ ගුරු හාමුදුරුවෝ නම් ඒ සිවුරයි පාත්‍රයයි දීලා තමයි බුද්ධ කාලේ සිවුරෙල්ලා තියෙන්නේ. මේ බුද්ධ ජීවිතේ ගස්වල දාලා යන්නේ. කොයි හරි මුල්ලකට විචක කරලා යන්නේ. නමුත් ඒ ශ්‍රද්ධාව සිවුරු අරින මොහොතේ නැති නිසා දාලා යනවා. හැබැයි සසරට බලපානවා. ඊට පස්සේ කිව්වා එහෙම කරන්න. දැන් ළඟ ඉන්න අය උදව් කරනවා. ඇයි අරයා කුසල් වලින් පිරිහුණ නිසා නේ හිතන්නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට ගෙන්නන ගියා. ඇත්තද භික්ෂුව මෙහෙම අනේ මයි භාග්‍යතුන් වහන්සේ මගේ හිත රඳින්නේ නැහැ. අනිත් එක මං කලින් විවාහ වෙන්න හිටපු මේ ගෑනු ළමයා පණිවිඩ වෙනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මේකේ තියෙනවා හැබැයි ස්ත්‍රීන් ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව මේ ස්ත්‍රීන් කියන්නේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. මෙච්චර පරම විරාගී ශාසනයක් අතහැරලා කෙල්ලෙක් නිසා යනවා කියලා කියන්නේ කෙල්ල කියන්නේ කවුද ස්ත්‍රීන් කියන්නේ කවුද කියලා දන්නවද කියලා ඇහුවා. අතීතේ මහා පුරුෂ පින්වන්තයන්ට පවා වද දුන්න જાතියක් කිව්වා මේ ස්ත්‍රීන්. මේ ඒ කාලේ එකක් නේ. ඊට පස්සේ කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මොකද්ද? ඒ වෙලාවේ මෙන්න මේ කතාව දාලා. ඒ නිසා ගොඩාක් අය ඉන්නවා පැවිදි වෙන්න හිත ආසාව තියෙන. නමුත් කෙල්ලෝ වෙනුවෙන් විමුක්තිය අත්හරින කොල්ලෝ ඉන්නවා. උන්ට කොන්දපණ නැහැ. මේකේ තියෙනවා මේ කතාව. අපූර්ව කතාවක්. මේ පිරිමින්ගේ කතාවක්. ඊට පස්සේ කියනවා පින්වත් මහණෙනි ඉස්සර කාලේ බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරවන්ට පුතෙක් හිටියා බ්‍රහ්මදත්ත කියලා. ඒ කාලේ මහා බෝධිසත්වයෝ සිටු පවුලේ ඉපදුනා මහා ධන කුමාරයා කියලා. රාජකුමාරයයි සිටු කුමාරයයි ගොඩාක් හිතවත්. සිට රාජකුමාරයා රජ වුණා. සිටු කුමාරයා තරුණ වියට ආවට පස්සේ කාමෙන් උම්මාදයි. රාගී ඒ වාගේ කෙනෙක්. ඒ හිතෙන් ස්ත්‍රී ඇසුර හොය හිටපු කෙනෙක්. ඒ නිසා හිමීට වෙසඟනකට සම්බන්ධ වුණා. ඒ වෙසඟන ඇසුරු කරන්න දවසට කාවණු 1000ක් ඕන. රත්තරන් කාසි 1000ක්. මේ සිටු කුමාරයා රත්තරන් කාසි 1000ක් දීලා ඒ වෙසඟන ළඟ ඉන්නවා හැමදාම. දවසට රත්තරන් කාසි 1000යි. ඔහොම ඉන්නකොට හැබැයි ඉතින් ඒ රාග ගින්නින් දැවි දැවි හිටියට තවන්ගේ රාජකාරිය කළා. සිටු තනතුරේ තියෙනවා නම් උදේ දවල් හවස රජුරුව ළඟ සේවය කරන්න ඒක කළා. දවසක් නඩුවක් විසඳලා ඉවර වෙනකොට ඒ නඩුව මේ විසඳන්න කල් ගියා. රෑ වෙලාව ගෙදර ගිහිල්ලා කාවණු 10 අරන් ඉන්න වෙලාව නෑ. හිතුවා හෙට දෙනවා කියලා ගියා. දැන් අරින් එනකොටම අර වෙසඟන ඉඟි මරාගෙන එන්න කියාගෙන ඉස්සරහට ගියා. ඊට පස්සේ ගිය ගමම ඇහුවේ කෝ කාවණු 10 කියලා තමයි ඇහුවේ. ওই පඩිය දවසට නෝන්ලා යන්නේ ඉස්සරහට කෝ පඩිය කියලා. පඩි දවසට ඉක්සලාම ගිහලා අත නෙමෙයි යන්නන්නේ සාක්කුවට අත දාන්න නැත්නම් පර්ස් එකට. එවැනි නෝනලාද මේ ලෝකේ වාසය කරනු ලැබේ. ඒ ඉතින් මෑත් මොකද කළේ ගිය ගමම කෝ කහවණු 10 කියලා ඇහුවා. ඊට පස්සේ කිව්වා අනේ නං සොඳුරියේ මං අද රාජකාරී නිසා වෙලාව මන්දි. ඒ නිසා මම හිත මේ ගේන්නම් කියලා අදාවා කිව්වා. ඇයි මේ අවුරුදු ගණනාවක් මේ ගණිකා මඩමකට යන කොල්ලෙක් මේ. අවුරුදු ගණනාවක්. එතකොට මේ කොල්ලත් වහන්චරයිනේ. ඇයි සිටු කුමාරයෙක් නීත්‍යානුකූලව විවාහ වෙලා හොඳ විවාහ ජීවිතයක් ගත කරන්න පුළුවන් නේ. එහෙම තියෙද්දි මේ ගුබ්බෑවල් වල ලගිනවා කියන්නේ හිත පිරීලා. ඊට පස්සේ මේකී කල්පනා කළා එක දවසක් නිකන් එන්න දුන්නොත් පුරුද්දට යනවා. මේක හරියන්නේ නැහැ කියලා කිව්වා. අනේ හරියන්නේ නැහැ මෙයා. මට කවණු 10 ඕන කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ මගෙන් වෙච්ච ප්‍රමාදයට එනං හෙට මං දෙගුණයක් කරලා ගේන්නම්. ඊට පස්සේ කිව්වා නෑ ඒක හරියන්නේ නැහැ. කහවණු 10 දෙනවා නම් ඇතුල් වෙන්න දෙනවා.
නැත්තම් යන්න කිව්වා. ඊට පස්සේ නෑ එහෙම හිතන්න එපා මං ඉතින් අවුරුදු ගාණක් ඔයා ළඟ ඉන්නේ කියලා කිව්වා. ඒව හරියන්නේ නෑ කිව්වා. කවුරුද අනේ නෑ කියලා කිව්වා. කොහොම මේ ගෑනු ටික කියලා වටේ දැන් වටේට ඉන්නවනේ. ගෑනු ටිකට කතා කරලා කිව්වා මේකගේ බිල්ඩින් ඇදලා දාපන් එළියට කියලා. අර සිටු කුමාරයාගේ බිල්ඩින් ඇදලා එළියට දැම්මා. තිත්ත වුණා. අවුරුදු ගණනාවක් කහවණු 10 ගානේ දීලා ආපු තැන එක දවසක් ගෙනාවේ නැහැ කියලා බිල්ඩින් එළියට ඇදලා දැම්මා. තිත්ත වුණා. ස්ත්‍රීන්ගේ චපලකම, තුච්චකම. ඔය වගේත් ඉන්නවා, ගෙවල් වලත් ඉන්නවා. ආදරෙන් අවුරුදු ගණනක් කතා කරලා එක දවසක් වචනයක් මිස්සිච්ච ගමන් අර අවුරුදු ගණනාවක සෙනෙහසට සාව කරනවා. එක වචනයක් මිස් වෙලා. සමහරට අවුරුදු ගාණක් අඳින්න දීලා එක දවසක් කියපු ඇඳුම ගෙනාවේ නැත්තම් මිනිහාගේ ඇඟට කඩාපනින ස්ත්‍රී වූ සිටිත් ඒ වනාහි ස්ත්‍රීන්ට උරුම වුණ ලාමක බවයි. ඊට පස්සේ මොකද උනේ? ගලපලා බලන්න ඒ කාලේ වෙච්ච දේවල්. එක දවසක් අහවණු 10 දුන්නේ නැහැ කියලා බෙල්ලෙන් අල්ල එළියට දැම්මානේ. ඊට පස්සේ එපාම වුණා. සිටු කුමාරයාට එපාම වුණා මෙහිමත් ගෑනු කියලා. හැබැයි බලන්න මෙච්චර කාලයක් නරකට යොමු වෙලා හිටියනේ. වටිනා දේ තමයි එපා වෙච්ච එක. අපේ උන්ට එපා වෙන්නේ නැහැ. එපා වුණා. ස්ත්‍රී සංහතියම එපා වුණා. සිටු මාලිගාවටවත් යන්නේ නැතුව රෑ රාත්‍රියේම ගියා මහ වනයේට. යනකොට පරණ තාපසාරාමයක තිබ්බ තවුස් පිරිකර ඇරන් මහනෝලා භාවනා කළා. භාවනා සුවයත් වින්දා ඉරිදිමත් තාපසෙක් වුණා. අර මෙච්චර කාලයක් තිබ්බනේ වැරද්දට යොමු වෙලා තිබ්බ නරක ගතියක් අර තිත්ත වුණානේ එපා මේ ගෑනු සංගතිය කියලා. මෙච්චර කාලයක් තිබ්බ කාම පාපය අර තිත්ත වීමෙන් සේදුණා. තිත්ත වීමෙන් සේදුණානේ. හිත දැහැන්ගත වුණානේ. පරණ දේවල් මැත්තේ ගැහි පැහිලා ඉන්නේ. පරණ දේවල් මතක් කර කර ඉන්නේ. ඒ පරණ දේවල් තිත්ත වෙලා නැති නිසා. කරන වැරද්ද නැවත නැවත කර කර ඉන්නේ. ඒ වැරද්ද තිත්ත නොවුන නිසා. ඊට පස්සේ මොකද උනේ? දැන් ඉන්න රාජ්‍යරු බැලුවා කාලයක්. අර සිටු කුමාරයා නෑ යාළුවානේ. ඇහුවා කෝ සිටු කුමාරයා කියලා. රටේම පැතිරිලා ගිහිල්ලා සිටු කුමාරයාගේ බිල්ඩින් අල්ල එළියට දාලා අර විසඟන ලැජ්ජාවට කැලේ ගිහිල්ලා කියලා. ගියේ ලැජ්ජාවට නෙවෙයි තිත්ත වෙලා. ඊට පස්සේ මොකද උනේ? රජතුමා විසඟන කැඳෙව්වා. තී මෙහෙම එකක් කළාද? රජතුමනි සිද්ධ වුණා. තී කම්මතු කරනවා කෝ දැන්. තී කම්මතු කරනවා දැන්. වහාම සිටු කුමාරයා ගෙන දැන් මට අද හවස් වෙනකොට සිටු කුමාරයා මෙතෙට ගෙනත් දියන් කිව්වා. මේකේ හොඳටම බය වෙලා. අයි ගොඩාක් අය නීතියටනේ බය. නීතියට බය. අර මන් ළඟදී ආරණ්‍යයක ගියා ධර්ම දේශනාවකට. ඒකේ ඉස්සරහා ලොකුවට මේ කවියක් ගහලා තියෙනවා. මමත් ඒක බය වුණා කවිය දැකලා. මං ඊට පස්සේ ඇහුවා ඇයි මේ මෙහෙම කවියක් ගහලා තියෙන්නේ කියලා. දවසට බල්ලෝ 5 දිනක් 6 දිනක් ගෙනත් දානවලු. ඊට පස්සේ බානට කියලා මේවා පව සිද්ධ වෙන වැඩ කරන්න එපා කියලා. බානට කියලා ලීෆ්ලට් බෙදලා දීලා අහන්නේම නැහැ ගෙනත් දානවා. කවියක් ගහලා. මොකක්ද ඒ කවිය? සිල්වතුන් ගුණවතුන් වසන තැනට මේ අමන මිනිස්සු බල්ලන් ගෙනත් දානවා. විෂ්ණු කතරගම සූනියන් දෙවිවරු මේවා දැකලා බල්ලෝ ගෙනත් දානවා ඒ බිල්ලට ගනින්නලා කියලා. ඒ දාන්තල බල්ලෙක් වල්ලන් යන්නේ. නීතියට බය. නීතියට බය. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ධර්මයටයි බය. කුසල අකුසල වලටයි බය. ලෝකේ බය නීතියට.
ඊට පස්සේ මේ මොකද උනේ මේක දැන් හොයාගෙන ගියා. ගිහිල්ලා පිරිසත් එක්ක යනකොට කැලේ ඇතුළේ තාපසින්නාංශය දෙනවා. ගිහිල්ලා කෝ අනේ මගෙන් වෙච්ච වැරද්දට සමාව වෙන්න. ඊට පස්සේ කො සමාව දුන්නා. හරි උඹගෙන් වෙච්ච වැරද්දට මම සමාව දෙනවා. මගේ හිතේ වෛරයක් නැහැ කිව්වා. එහෙනම් මාත් එක්ක යන්න කිව්වා. එතකොට කියනවා මේ තාපසින්නාංශේ දැන් යම් මාත් එක්ක මගේ තියෙන රන් රිදී මුතුමැණික් ඔක්කොම ඔයාට යන් කිව්වා. ඊට පස්සේ කෝ තාපසින්නාංශේ මං ඔබත් එක්ක එනවා කියන එක සිද්ධ වෙන්නේ නැති දෙයක්. තාපසින්නාංශේ කියනවා යම් දවසක ගංගාවල ගලා බැස්ම නැවිති පියුම් පිපෙන විල්ලුවෝතෙන් ගංගාවල් වල වතුර ගලන්නේ නැතුව එක තැන රැඳිලා පියුම් පිපෙන්න ගත්තොත් එදාට උඹ ළඟට එන්නම් කිව්වා. ඊළඟට කොවුල්ලෝ ගී ගය යන කොවුල්ලෝ හග්ගෙඩියේ පාටට සුදු වුණොත් එදාට මං උඹ ළඟට එන්නම් කිව්වා. දඹ ගස් වල තල් ගෙඩි හැදුනොත් අන්න එදාට නම් තිගේ ළඟට එන්න බලන්න. මම ඊගා කිව්වේ පිරිමියෙක් කියලා. හැබැයි මුල හිටියේ කොහොමද? වැරදුන පිරිමින්ට හැදෙන්න කතාවක් මේ. කොහා සුදු වෙන්නේ කවද්ද? ඊට පස්සේ කියනවා නෑ අනේ ස්වාමීනි ඕවා විකාර කීකේ නැතුව එන්න යන් කියලා දැන් ගෙන්නගෙන යනවා. කොච්චර ඉඟිබිඟි පාන්න ඇතිද තාපසින්නාංශ ගෙන්නන යන්න. තාපසින්නාංශේ ගාථා 11ක් කියනවා. යම් දවසක ඉබ්බන්ගේ ලොම් අරගෙන ඒ ලොම් වලින් මේ සලුවක් වියලා ඒ සලුව හීතල කාලෙට පොරවගෙන උඹ ළඟට එන්නම් කියනවා. ඉබ්බන්ගේ ලොම් තියනවද? කොහොමද පිරිමිකම? අද ඒ පිරිමින්ට කෙල්ලෙක් ඇවිල්ලා එක හැක් ගැහුවොත් ඇති. පිටිපස්සේ යනවා. බැල්ම ඇති. එච්චර පිරිමිකම බාල්දු වෙලා. මේ රන් රිදී පුරවගෙන රථයකට නංවාගෙන යන්න විසඟනක් ඇවිල්ලා කියන්නේ තනියෙන් හොදකලා වෙලා ඉන්න තාපසින්නාංශ කියන කතාව. කිව්වා යම් දවසක මඳුරුවන්ගේ තුඩ අරගෙන ඒ වගේම පලංචියක් ගහලා ඔය පලංචිය උඩ නටනටා ඉන්න පුළුවන් වුණොත් මඳුරු තුඩ වලින් ගහපු පලංචි ආන් එදාට මම උඹ ළඟට එන්නම් කිව්වා. අද කාලේ ගෙවල් වල රණ්ඩු වෙනවා තෝනන් එපා. මේන හැන්දෑවෙන උට යසවට කිට් වෙනවා ළඟට. ඊළඟට තියෙනවා යම් දවසක හාවුන්ගේ අං අරගෙන ඊතා හොඳින් ඉනිමන් තනා දෙව්ලොව නැග ගන්න හැකි වුණොත් අන්න එදාට එන්නම් කිව්වා. හාවගේ අං තියනවද? මම මේ ගොඩාක් දේවල් මේ කියන්නේ මේ විවාහ ජීවිතයේ කතාවක් නෙවෙයි. යමක් එපා වුණොත් ආයෙමත් ඒකේ ලගිනවා නම් ඒකේ අදහස තමයි එපා වෙලා නැහැ. දැන් මේ තාපසින්නාංශයට ඇත්තටම ස්ත්‍රීන් එපා වෙලා. යම් දවසක ඉනිමඟකින් මීයේ කුඩට ගිහිල්ලා හඳ හැපුවොත් අන්න එදාට මම උඹ ළඟට එන්නම් කිව්වා. යම් දවසක රාබීපු මැස්සෝ ටිකක් ගිහිල්ලා ගිනි අඟුරු ගොඩේ සින්දු කිය නටා හිටියොත් එදාට එන්නම් කිව්වා. යම් දවසක තක්කාලි පැහැය ගත් තොල් තියෙන ලස්සන මුහුණක් තියෙන නැටුම් ගැයුම් වලට හපම් බූරුවෙක් හිටියොත් ආන්න ඒකත් අරන් එන්නම් කිව්වා. යම් දවසක කපුටෝ බකමෝණන් හා එක්වි රහසේ හමු වී බස් දොඩමින් එකිනෙකාට ප්‍රියතෙපුල් කිව්වොත් බකමෝණුයි කපුටෝයි වෛරයිනේ. ඒ දෙකොල්ල එකට සමගි වෙලා හිටියොත් එදාට මම ඔබ ළඟට එන්නම්. යම් දවසක පුලස කොලෙන් කුඩයක් සකසා එයින් වැස්ස වළක්වන්නට හැකි වුවොත් සාමාන්‍ය අපි කියමුකෝ සියඹලා කොලයකින් සියඹලා කොලයකින් කුඩයක් කරගෙන වැස්සක ඇතුළේ යන්න පුළුවන් වුණොත් එදාට එන්නම්. යම් දවසක කලුංක නම් පුංචි කුරුල්ලා චූටි බට්ටිච්චෙක් චූටි කුරුල්ලෙක් මහා මේරු පර්වතයේ උස්සගෙන ගියොත් අන්න එදාට මම උඹ ළඟට එන්නම්. යම් දවසක මුහුදේ යන නැවක් කොල්ලෙක් අතට අරගෙන ගමේ සෙල්ලම් කළොත් ආන්න එදාට මං එන්නම් ඔබ ළඟට කියලා දැන් කිව්වා. දැන් ওই විදිහට සිදු විය නොහැකි දේවල් ගාථා 11කින් තාපසින්නාංශ කිව්වා. ඉතින් ඒ නිසා පින්වත්නි එහෙම කියලා
ඒ තාපසීන් වහන්සේ අවසාන කියන්නේ නැති අනේ ඵලයන් බං යන්න කියලා. වැඳ වැඳ ගිහිල්ලා තියෙනවා. ඒ විසංගන රාජ්‍යරෝ ළඟට ගිහිල්ලා රාජ්‍යරුවන්ගෙන් අබේදානෙ ඉල්ලගත්තා කියලා. බුදුරජාණන් වහන්සේ මේ කතාව දේශනා කළා කිව්වා පින්වත් මහණෙනි එදා රාජ්‍යරු වෙලා හිටිය ආනන්ද අර තාපසින් වහන්සේ වෙලා හිටියේ මහ බෝධිසත්වයෝ. මම කියන්න උත්සාහ කළේ එකක් තමයි එපා වීමේ වටිනාකම. වැරද්දට යොමු වෙන්න පුළුවන්. එපා වෙන දවසක් එනවා නම් තමොන්ටත් පාර වැරදිලා තියෙන්න පුළුවන්. එපා වෙන දවසක් එනවා නම් ඇත්තටම තිත්ත වුණොත් සසරටම බලපානවා. ඔයාලා දන්නවද සාරිපුත්තයන් වහන්සේ සසරේම මත්පැන් මද්ද්‍රව්‍ය බීලා නැහැ. එහෙම වුණේ ඇයි කියලා දන්නවද? එක ජීවිතයක රජ කෙනෙක් වෙලා ඉඳලා උදේයි දවාලේ හවස 3 වරුවම බොනවා. බීපු ගමන් ඕන්නේ මස්. මොකද කියන්නේ ටේස්ට් එකටද? මස් ඕන. ඊට පස්සේ දවසක් පොයේ දවසක් මස් නැහැ. අරක් කැමියා ගිහිල්ලා කිව්වා බිසෝට බිසෝන්නාන්ස හරි වැඩි අද මස් නැහැ. බිසෝ කිව්වා අපේ රජුරවන්ට මේ අලුත ඉපදුන පුතා ළඟට ගත්ත ගමන් මංවත් මතක නැහැ. උඹ කෑම ගේන්න කලින් මං දරුවා අතට දෙන්නම් රජුරවන්ගේ. ඒ අතරේ උඹ කෑම ගෙනින් කිව්වා. මොන රජුරෝ බීලා ඉන්නවා. බීලා ඉන්නකොට දැන් ගෙනාවා මේ කෑම ටික. ඊට පස්සේ දරුවත් ඔඩොක්කේ තියදී බල්ලා කොමස් කියලා ඇහුවා. අහපු ගමන් කියාගන්න උත්තර නැහැ. කියපිය කිව්වා කොමස් දැන්. රජතුමනි අද නැහැ කිව්වා. මේ රටේ රජුරෝ වුණා මට මේ රටේ මස් නැද්ද කියලා ඇහුවා. අයියකෝ මස් නැත්තේ කියලා අතේ තියෙන දරුවගේ බෙල්ල කැඩුවා. මේ බලන්න සසර. මේ කවුයලා තියන් කියලා. බිබී කිව්වා උයලා තියන් දැන් කියලා. බිසෝන්නාන්සේ එහෙම කලන්ත දාලා වැටුණා. සේවකයෝ ගල් ගැහුණා. අරක් කැමියට කිව්වා උයපිය. උයලා දුන්නා. වෙරිමරගාත් මේ බලන්න සසර. වෙරිමරගාත්තේ බුදිය ගත්තා. උදේ නැගිට්ටා. නැගිටලා බැලුවා ලේ විලක් බිසව කඩා වැටිලා මිනිස්සු ගල් ගැහිලා කෝ මගේ පුතා අන්න සීයේ ඉපදුණා. ඊට පස්සේ දැන් ඉතින් උත්තර නැහැ. ඔබ වහන්සේ කෑවේ ඔබ වහන්සේගේම දරුවා කිව්වා. තිත්ත වුණා. තිත්ත වුණා බීමන. මගේ ප්‍රියමනාප දරුවා නැති වුණේ මේ බීමනේ සී කල්පනාව නැති වෙලා. තිත්ත වුණා. ඇත්තටම තිත්ත වුණා. අර කරපු පාපෙන් නිරේ යන්න ඇති. අර තිත්ත වුණානේ, එපාවම වුණානේ. එදා ඉඳලා නිවන් දකින්න මොහොත දක්වා ඉපදෙන ජීවිතේ මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරන්න හිතක්වත් දෙන්නේ නැහැ. එපා කරගන්න කියලා මේ කියන්නේ පව් වැඩ. දැන් නෝනලත් ෆෝන් අරගෙන මහත් වෙලත් එක අත දාගෙන කර දාගෙන ෆොටෝ ගන්නවා මිසක් ඔය මිනිහේ බීපී වෙලාවක ෆොටෝ ටිකක් කරන් පෙන්නන්නකෝ. සිහි කල්පනාව නැති විදිහ. කොයි හරි යනකොට මේකප් දාගෙන ගියාට බීලා මේ දෙපැත්තෙන් කෙල වැක්කිරීගෙන S2 අඩමාන වෙලා S උඩ ගිහිල්ලා තමන්ගේ ගෑණි කියලා ළඟ ඉන්න උන්ගේ අතපය අල්ලගෙන නටන නාටකම් වීඩියෝ කරලා පෙන්නන්න. මෙන්න ඔහෙගේ මහන් දත්තකම කියලා. ටයි එක දාගෙන පුටුවේ හිටියට මෙන්න ඔහෙගේ දේවල් කියලා පෙන්නන්න වීඩියෝ කරලා. මොලේ තියෙන එක කීටියෝ තිත්ත වෙයි. අපේ ගම්වල මිනිස්සුන්ට බිව්වට පස්සේ සී කල්පනාව නැහැ කියන්නේ සරම ඔළුවේ දා ගන්නවා. ඒ සරම අදින්න ඕනේ ඉන්නටනේ. බීපු මහත්තුරු ඉන්න කාරකින් බැහැලා පාරෙම වැටෙනවා. පාරේ බුදියාගෙන ඉන්න බීපේ කාට පාර පේන්නේ නෝන ඇඳට කළු බෙඩ්ෂීට් එකක් දාලා වගේ.
බීපේ කාට වහන යන පාරේ පේන්නේ පොඩි කාට සෙල්ලම් කරන්න ගෙනපු කාර් එක ඇඳ උඩ යනවා වගේ. සිහි කල්පනාව නැහැ. විහිළුවට කිව්වක් කියලා හිතන්න එපා. අනාගතයේ දවසක් එනවා අනිවාර්යෙන්ම. අනිවාර්යෙන් අනාගතයේ දවසක් එනවා. බීලා සිහි විකල් වෙලා තමන්ගේ ගෑණි කියලා දුවව වරදවාගෙන දුවව විනාශ කරලා කම්බුලේ අත තියාගෙන ඉන්න මිනිහලා මද්ද්‍රව්‍යෙන් අනාගතේ බිහි වෙනවා. ඒකාන්තයි. තුච්ච බේබදුකම. දරුවෝ ඉද්දින් කියන්න ඕන දේ දන්නේ නැහැ. දරුවෝ ඉද්දින් හැසිරෙන්න ඕන විදිය දන්නේ නැහැ. බේබදුකම නිසා. හිස් ස්ත්‍රීනුත් ඉන්න තුච්ච ස්ත්‍රී. ඒ තුච්ච ස්ත්‍රී පිරිමින්ට අනුබල දෙනවා. අපේ මහත්තයා චුට්ටයි ගන්නෙ. චුට්ටයි ගන්නෙ. අනේ අපේ මහත්තයා පිවට කාටවත් කරදරයක් නැහැ නේ. වයින් පොඩ්ඩක් විතරයි. හිස් ස්ත්‍රී. තුච්ච ස්ත්‍රී. ආදරයෙන් හදාගන්න දන්නේ මිනිහා. ඔයා මට අවංකවම ආදරේ නම් මට ඔක අප්පිරියයි. අනේ ඔක නවත්තන්න. මතක් කරන ඔයා කිව්වනේ මං වෙනුවෙන් මැරෙන්න. හදවත ගලවලා දෙන්න. මං හැර ලෝකයක් නැහැ කියලා ඔයා කිව්වනේ මට. හදවත ගලවන්නත් එපා. මැරෙන්නත් එපා. මට ඔයාගේ කටේ ගන්ධස්සාරය අප්පිරියයි. ඒ වචන පාවිච්චි කරන්න ඕන. ඒ වචන පාවිච්චි කරන්න. වචනේ තියෙනවා බලයක්. ඒකයි රහතන් වහන්සේලාට ධර්මයේ කියද්දී නිරුක්තිය කියලා එකක් වැටහෙන්නේ. නිරුක්තිය කියන්නේ ඒක එයාට කියලා දෙන ක්‍රමය. කියන්න ඕන ඔයාගේ කටේ ගන්ධස්සාරය මට අප්පිරියයි. මොනවත් ඇඹුල් කරලා කියන්න ඕන. ඔය බීවන නතර කරන්න මිනිස්සු කියලා. මට ලැජ්ජයි පාරේ යන්න කියලා. ඒකයි. එහෙමවත් හැදුනොත් එහෙම පව් වලින් අත් මිදුණු කෙනෙක් තමයි මේ බුදු කෙනෙක් උනේ. අර සාරිපුත්තයන් වහන්සේ. ඒ නිසා බීගන මිනිස්සු ඇති ගොඩාක් පින් තියෙන ඔවුන් සංවේගයට පත් වෙන්න කරුණු යෙදෙන්නේ නැතුව. තිත්ත වෙන්නේ නැතුව. ඒ නිසා යම් දවසක පව් කරන කෙනෙකුට උනත් තිත්ත වෙන දවසක් එනවාද? ඒක අවංකවම තිත්ත වුණොත් ඔහුගේ පින ඉස්මතු වෙනවා. ඔබ අහලා නැද්ද සාරිපුත්ත මහ රහතන් වහන්සේ සසරේම ඉරිසියා කළා නැහැ කියලා? ඒක මෙහෙමයි උනේ. ඔහුට ඒ කාලේ රජ කෙනෙක්. ඔහුට බිරිඳක් හිටියා. ඒ බිරිඳ ගොඩාක් සොඳුරුයි. සුන්දරයි. ඒ රජුගේ බිරිඳ දාලා කොහෙවත් ගියේ නැහැ. නමුත් යුද්ධයක් ආවා. ඒ යුද්ධයක් ආවට පස්සේ යොදුන් 60ක් දුර යන්න තියෙනවා. යොදුන් 30ක්. ඊට පස්සේ කොච්චර ආදරේද කියනවනම් යුද්ධෙට ගියේ යොදුනෙන් යොදුන පුරුෂයෝ තියා. ඒ කියන්නේ මේ යොදුනේ ගිහිල්ලා මෙයාට පණිවිඩයක් කියනවා මං හොඳින් ගියා. ඔයා සනීපෙන්ද? එච්චර ආදරෙයි. දෙවෙනි යොදුන ගිහිල්ලා ආයෙ පණිවිඩයක් කියනවා මම හොඳින් ඉන්න ඔයා හොඳින්ද? මේ විදිහට යොදුන් 30ට 30 දෙනෙක් කැවලා යුද්ධය ජයගෙන ආයෙ එනකොට යොදුනෙන් යොදුන ආයෙ එව්වා. අපි එන ගමන් ඔයා හොඳින්ද කියලා. කොච්චර ආදරයක්ද? එහෙම පිරිමියෙක් ආදරේ දෙද්දිනුත් අර බිසව අර පණිවිඩය අරන් එන එකත් එක බුදෙව්වා. වනචරකම යෙදුණා. ස්ත්‍රී ස්වභාවයේ කාර්යය. ඊට පස්සේ ඕන දැන් රජතුමා ලං වෙලා. රජතුමා සැපත් වෙනවා කියලා කියන්න පුරোহিতතුමා ආවා. පුරোহিতතුමා තරුණයි. පුරোহিතයටත් බැල්මෙහිලුවනේ මේ ස්ත්‍රී. ඊට පස්සේ පුරোহিතෙක් ඔයා මගේ අම්මා කෙනෙක් වගේ රජබිසව කිව්වා. අනේ අපි නම් හිතලවත් නෑ ඔහොම දෙයක් කිව්වා. තොගේ පඬිතකම කියලා හිටපිය කියලා ඇඟි නියපොතු වලින් ඇඟ හුරගෙන තමන්ගේ මූණට තමන්ම ගහගෙන ඇඳේ පෙරලිලා හිටියා. මේ ලෝකයේ පෞකාර ස්ත්‍රීහු සිටිනවා තමන්ගේ උවමනාවන් ඉෂ්ට කරගන්න ආදරය පෙන්නලා ඒ උවමනාව ඉෂ්ට නොවුන ගමන් හැපින්නක් වගේ වෙනවා. හැපින්නක් වගේ වෙනවා. මේ බණවත් අහලා ස්ත්‍රී ජීවිතය ගැන කලකිරෙන්න. පිරිමි ජීවිතය යටපත් කරන්න එපා.
පිරිමි ජීවිත ශ්‍රේෂ්ඨයි. පිරිමි ජීවිත ශ්‍රේෂ්ඨයි. ස්ත්‍රී ජීවිතයට කලකිරුණ යම් කිසි ස්ත්‍රියක් ඉන්නවද පින් කරන ඈ මරණින් මතු පිරිමියෙක් වෙනවා. හේතුව පිරිමි බව උතුම් කොට සලකපු නිසාත් ස්ත්‍රී බව පිළිකුල් කරපු නිසා. පින් තියෙන කෙනෙකුට පිරිමියෙක් වෙන්න පාරක් මමක් කියනවා. එහෙව් කියන මට ගෑනුන්ට බයිනවා කියලා බනින්න එපා. ඊට පස්සේ මොකද උනේ? ඔන්න රජතුමා එනකොට අර බිසව එන්නේ පිළිගන්න. දුවගෙන ගියා. කිව්වා මේ බලන්න පුරෝහිතයා කරපු දේ. වහම මරපංකව පිටිගහලා ওই පුරෝහිතයා රජුර අනකලා. පුරෝහිතතුමා අල්ලගත්තා. නමුත් නුවණක්කාරයි පුරෝහිතතුමා. මහ බෝධිසත්වයෝ. පුරෝහිතතුමා කොහොම හරි කියලා මම රජුරොත් එක්ක කතා කරන්න ඕනේ කියලා රජුරොන්ට කතා කළා. කවුරුණු සහිතව ඔක්කොම ඔප්පු කළා. ඊට පස්සේ රජතුමාට හිතුණා මුල අල්ලගත්තා. ඒ කියන්නේ මට මෙහෙම දෙයක් උනේ මෙච්චර ගුණවත් පුරෝහිතෙක් නසන්ට මගේ හිත ආවේ මේ ගෑණි කරුණු කරගෙන ස්ත්‍රිය මුල් කරගෙන මට ඉරිසියාව උපන්න නිසා. කොහොමද ඉරිසියාව කියලා තේරෙන්නේ නැත්නම් උපමාවක් කියන්නම්. ලස්සන කෙල්ලෙක් බැඳපු කොල්ලා ගෙදෙට්ට මිස් කෝල් එනවට කැමති නැහැ. ඒ වනාහි ඉරිසියාවයි. ගෙදෙට්ට ලස්සන කතාවකුත් ඕනේ නැහැ. කෝල් එනකොට සැකයි. තවත් කෙනෙකුට hina වෙනවට කැමති නැහැ. ඉරිසියාව. හොඳ කෙල්ලෙක් කියලා ගෙනල්ලා ඉරිසියාවෙන් පිච්චි ඉන්නවා. එපා වුණ රජුරවන්න මේ ඉරිසියාව. උපනෝපන් ඒ සාරිපුත්‍රයන් වහන්සේ සසරේ උපනෝපන් ජීවිතේ ඉරිසියාව ඇති වෙලා නැහැ හිතේ. අපේ හිත්වල තියෙන කෙලෙස් ගැන අපිට තිත්ත වෙන්නේ කවද්ද? එපා වෙන්නේ කවද්ද? ඇත්තටම එපා වෙලා නම් ෆෝන් එක ඇත්තටම එපා වෙලා නම් පොලේ ගැහුවට පස්සේ ආයෙ ගන්නෑ. ඊට පස්සේ තරුණ ළමයි මේ බණ අසන නිසා පාසල් වල යන ළමයි, කැම්පස් වල යන ළමයි, රස්සාවල් කරන ළමයි, විවාහ නොවුන ළමයි මේ බණ අසන නිසා මේ කියන්නේ. කෙල්ලෙක් නිසා හිත රිදවුනොත්, විඳෙව්වොත්, දාලා ගියොත් එපා වෙනවනේ. අවංක පින් තියෙන කෙනෙක් නම් එපා වෙන එකට එපාම වෙනවා. මුන්නේ. දැන් ඉන්නේ උන් එකකින් විඳවලා මාස ගාණක් විඳවලා ආයෙ තවත් එකකින් එක යාළු වෙනවා. උන්ට නිවනක් කොහින්ද? නිවනක් කොහෙන්ද? එපා වෙච්ච එක එපා වෙන්නේ කවද්ද ඇත්තටම? පව් කරපු කෙනෙකුට උනා ඇත්තටම මේ පව එපා වෙලා නම් ඒ එපා වීමෙන් මෙතෙක් කරපු පව් සීදිලා යනවා. අහලා නැද්ද අපේ සාරිපුත්‍රයන් වහන්සේ කාටවත් බැඳිලා නැහැ කියලා හසරේ. ඒ කියන්නේ අතහැර ගන්න බැරි යාළුකම් නැහැ සාරිපුත්‍රයන් වහන්සේට. ඕන වෙලාවක ඕන එක්කෙනෙක් අත්හරින්න පුළුවන්. අද අම්මා ගෙදරින් ගියන් පස්සේ යනකල් දුවට කෝල් කර යන්නේ දුව හොඳින් ඉන්නවද ඉන්නවද? බැඳීම එච්චර. මහත්යට බැඳීම එච්චර. නෝනට බැඳීම එච්චර. ඉන්දියාවේ යන අම්මලා පැයෙන් පැයට ලංකාවේ ඉන්න මිනිස්සුන්ට කෝල් ගන්නවා. එච්චර බැඳීම. අහලා නැද්ද අපේ සාරිපුත්‍රයන් වහන්සේ සසරේම කාටවත් බැඳුන්නේ නැති වග? මක්නිසාද අතීතේ වෙච්ච දෙයක්. අතීතේ සාරිපුත්‍රයන් වහන්සේ ඉපදිලා හිටියා කිසවච්ච කියලා රජ කෙනෙක් වෙලා. ඒ රජතුමාට දරුවන් නැතුව බොහෝ කාලයකට පස්සේ දරුවෙක් ඉපදුනා. මහ බිසවට. නීමිත්ත පාටක කිව්වා මේ දරුවා යම් දවසක නැති වෙන්නේ වතුර නැතුව කියලා. රාජ්‍ය රේෂණෙහි මේ මොහොතේම මුළු රාජ්‍ය පුරා හන්දියක් ගානේ පෙම්පකුණු කෙරෙව්වා. මාලිගාව වටේ රාජ පුරුෂයන්ට අමතරව පැන් කල තියාගෙන පුරුෂයෝ යෙදෙව්වා. කුමාරයා යන පෙරහැරි පැන් කල 150ක් පිටුපස්සෙන් අරගෙන ගියා. කවදාවත් තනියෙන් කුමාරයා යවෙන්නේ නැහැ. එච්චර ආදරේ. බැඳීම අපේ ස්වාමීන් වහන්සේලාගෙත් ඉන්නවා. අර දරුවා ඉල්ලන දේ නිසා මහානකමට කැමැත්ත දීලා ඒත් පුතා හිටපු කාමරේට එබිකම් කර බලන අම්මලා ඉන්නවා.
පුතා ඇඳපු ෂර්ට් එක බදාගෙන අඬන අම්මලා ඉන්නවා. එච්චර බැඳීම. ඉතින් ඒ නිසා මොකද වුනේ ඊට පස්සේ මේ දවසක් රජුරවන්ට යන්න බැරුණා රාජකාරියක් යෙදුණා. රාජකුමාරයා පෙරහැර යනවා. වතුර කල ටික පිටිපස්සෙන් අරන් එනවා. ඊළඟට මේ පොඩි දුරෙන් දුරට පැම්පකුණු තියෙනවා. මිනිස්සු ඔක්කොම බලාගෙන ඉන්න උඩ රාජකුමාරයා ඇතා පිට වඩින හැටි. මාවතට වැඩියා පසී බුදුරජාණන් වහන්සේ නම. ඔක්කිත චක්කු පසේ බුදුරජාණන් වහන්සේලා බිමට යොමු කරපු ඇස් ඇති අය. බලන්නේ රාජකුමාරයාට තරහ ගියා. මේ ඔක්කොම බලද්දි මෙයා මං ගැන බලන්නේ නෑනේ. ඇතා පිටින් බැහැලා ළඟට ගියා. පාත්‍රය අරන් පොලේ ගැහුවා. පසේ බුදුරජාණන් වහන්සේ මූණ දිහා බැලුවා. ඇයි හැව උඹ මොනවා කරන්නද දෙව්වා මට? මං කිසවර්ච රජුරන්ගේ පුතා කිව්වා. පසේ බුදුරජාණන් වහන්සේ නිහඬ වෙලා වැඩියා. කුමාරයාට පසේ බුදුරජාණන් වහන්සේ නොපෙනුනේ යම් තැනකද පිපාසයක් හටගත්තා. වතුර කියලා කෑ ගැහුවා. පැම්පොකුණු මුළු රාජ්‍යෙම පැම්පොකුණු හිඳුණා. අර කලවල හිඳුණා. පාපයට පැන් නැතුව මැරුණා. පණිවිඩයව රජුරවන්ට පුතා වතුර නැතුව මැරුණා කියලා. පපුව පිච්චුණා. පුරණ ලද පාරමී ධර්ම තියෙන නිසා හදවත පිපිරුවේ නැහැ. ඒ ශනේම හිතට ආවේ පුතාට තිබ්බ බැඳීම නිසායි. උපනෝපන් ජීවිතේ මන්නම් කෙනෙකුට බැඳෙන්න එපා කියලා දෙඩිවම හිතුවා. එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වාම කිසි කෙනෙකුට බැඳුන්නේ නැහැ. හිතන දේවල් එන හැටි. ඒ නිසා මොන හරි එකකින් අපි මට්ටු වෙනවනේ. ඒ මට්ටු උනාට පස්සේ ඒක එපා කරගන්න. ආයෙ එපා මේක කියලා. මට නම් ආයෙ ඕනේ නැහැ කියලා. යහපත් දේ. ඒව නෙමෙයි අද කාලේ. අද කාලේ හිතන්නේ යහපත් දේ ඔහොම නෙමෙයි. මිනිස්සු ඇවිල්ලා බැන්නොත් එහෙම කියනවා තෝ ඉපදෙන තැනකවත් ඉපදෙන්න එපා කියනවා. ඒව පතන්නේ. සතුරන්ට සාප කරනවා ඒව පතන්නේ. අපෝ කී ඉන්න තැනක නම් ගව් හතකවත් ඉපදෙන්න එපා කියනවා. ඒව පතන්නේ කෙලෙසේ තිත්ත කරගන්නේ නැහැ. මේ හැමක තැනකදීම උනේ ක්ලේශේ තිත්ත කරගත්තා. සංසාරයෙන් නිදහස් වෙන්න කැමති අකුසලෙන් වැළකෙන්න කැමති කෙනාට මම මේ කියන කාරණා මිහිරි දෙයක්. අපිටත් පුංචි කාලේ ඉඳලා මේ වගේ දේවල් අහන්න ලැබුණා නම් අපි ගොඩාක් දේවල් වලට කලකිරෙනවා. එච්චර කලකිරෙන්න දේවල් අපේ ජීවිතේත් වුණා. ඔයාලගේ ජීවිතෙත් එච්චර කලකිරෙන දේවල් වෙලා. ඇයි කලකිරෙන්න දේවල් ඕන තරම්. Facebook එකෙන් යාළු වෙලා කොල්ලයි කිල්ලයි වරෙන් හෝටලෙට කියලා කතා කරලා හෝටලෙට යනකොට කෙල්ල කලින් ගිහිල්ලා කොල්ලා ගිහිල්ලා දොර අරිනකොට ඒ ඇඳේ හිටිය අම්මා ෆෝන් සෙල්ලම කෝ එකෙක්වත් තිත්ත වෙන්නේ කෝ තිත්ත වීම එපා මෙහෙම සංසාරයක් නම් කියලා. ඒ නිසා මේ අකුසල් ගැන කලකිරෙන්නේ කවද්ද? ඔබ අහලා නැද්ද? සාරිපුත්තයන් වහන්සේට තරහ යන්නේ නැහැ කියලා. සසරෙම තරහ යන්නේ නැහැ. මාග් නිසාදියත් අතීතයේ ජීවිතයක සාරිපුත්තයන් වහන්සේ සර්පෙක් ණයෙක්. මේ ණයා තුඹසට යනකොට ඒ ගමේ මිනිස්සු ඔක්කොම ශ්‍රේෂ්ඨ කොට සලකන්නේ ලස්සන මොල්ලියක් තියෙන උස වෘෂභයකට. ඒ නාගයා තුඹසට රිංගන්න හදනකොට අර වෘෂභයා කකුල උඩ දානකොට වලිගේ පෑගුණා. ඒ ආපු තරහට හැරුණා දෂ්ට කළා. ඒ වෘෂභයා එතනම මැරුණා. සර්පයා තුඹසට රිංගුවා. මිනිස්සු අඬ වැළපි ඔහුගේ දේහය ආදාහනය කළා.
අර සර්පයා වෙනත් සිදුරකින් එළියට ඇවිල්ලා බලාගෙන කල්පනා කරනවා මේ සර්පෙක් විදිහට කල්පනා කරනවා අහෝ මෙච්චර මිනිස්සු පුදපු උතුම් කෙනෙක් නැති උනේ මන් නිසා මගේ හිතට ආපු තරහ නිසා උපනෝපන් ජීවිතේ තරහ නම් එපා කියලා හිතන්නේ සර්පෙක් වෙලා එතන ඉඳලා එදා ඉඳලා නිවන් දකින මොහොත දක්වා තරහ එන්නේ සංසාරේ එහෙම තරහවේ නැත්තම් සාරිපුත්තයන් වහන්සේ අරහත්ත්වයටපත් වෙලා පිණ්ඩපාතේ වඩිනකොට පිටට ගහනකොට කොහොම තරහ යන්නේ තරහ නිසා උතුම් පුජ්‍යලයන්ට වචන පිටවිච්ච අය ඕන තරම් ඇති ආදරෙන් Tamanට කන්න බොන්න ගෙනත් දෙන ආදරෙන් සෙනෙහසින් ඉන්න ස්වාමියාට තරහ නිසා තුච්ච විදියට බැනපු ස්ත්‍රීහු ඇති මේ කටට අම්මලා කොච්චර බත් කවලා තියෙනවද බත් කටවල් කීයක් කවලා තියෙනවද මව කුසෙන් එළියට එනකොට ජරාවෙන් ගැවසුන ඇයි බඩවැලත් එක්කයි දරුවා සම්බන්ධ වෙලා හිටියේ ඔය උගුර ඉස්සල්ලාම තෙත් කළේ අම්මගේ කිරි ටිකෙන් මේ කටට පණ දුන්නේ අම්මගේ කිරි ටිකෙන් මේ ඇඟ හැදුවේ අම්මා ගොලි කර කර කවපු මේ බත් ටිකෙන් ඒ කටින් අම්මලාට බයිනවනේ මේවත් තිත්ත වෙන්නේ කවද්ද එපා වෙන්නේ කවද්ද යම් දවසක සත්පුරුෂයෙකුට වැරද්දකට යොමු වෙලා ඉඳලා වුණත් වෙන්න පුළුවන් එපා වුණොත් ඒ එපා වීම සසරට උපකාරයි කෙලෙස් නසන්න හැබැයි එපා කර මේ කිසිම තැනක බාහිර නෙමෙයි එපා කරගත්තේ ක්ලේශයටමයි අපිට තියෙන ප්‍රශ්නේ තමයි අපිට ප්‍රශ්න එනකොට එපා වෙන්නේ බාහිර කෙනා ඇතුළ නෙවෙයි ප්‍රශ්න ඉදිරියේ ඇතුළ එපා කරගන්න විවාහ ජීවිතයකින් බැට කාලා ඉන්න කෙනා මිනිහා එපා කරගන්නවා මිසක් ඇතුළේ රාගේ එපා කරගන්නේ තව මිනිහෙක් කියලා ක්ලේශේ එපා කරගන්නේ ඔවුන් කවදානම් නිවනක් ලබන්නද ප්‍රශ්න වලට මූණ දිදී නමුත් ක්ලේශේ එපා වෙන අය සංසාරෙන් නිදහස් වෙයි ඉතා ඉක්මනින් සාරිපුත්තයන් වහන්සේ තරහ ගත්තේ නැහැ ඔබ අහලා නැද්ද තවත් එක ජීවිතයක වලහේ කෑම සුවඳ ඇවිල්ලා ගමට ගියා ඒ ගමට ගිහිල්ලා ඒ ගමේ ඉන්න මිනිස්සු වලහේ පැන්නා කියලා ගගහ බැන්නවා අම්මෝ අර වලහට කෑම දිත්ත වුණා උපනෝපන් ජීවිතේ කෑදර කමක් එපා කියලා දවසක් තිස්සේ කන්නේ නැතුව තපස් රැකලා තියෙන ඒ වලහා උපනෝපන් ජීවිතේ කෑමට කෑදර නැහැ උන්වහන්සේ අපේ බුද්ධ ශාසනය මහාන වුණා පාත්‍රයට දානි බෙදද්දින් වැටුණ ලාදුරු ඇඟිල්ල අයින් කරලා දන් වළඳනවා මහා කශ්‍යප මහ රහතන් වහන්සේ කෑමට කෑදර නැහැ ඔය බීලා කෑමට කෑදර කමින් තමන්ගේ ස්වාමියා බිරිඳ කද්දි පොඩ්ඩක් වීඩියෝ කරලා පෙන්නන්න සීයෙන් ඉන්න වෙලාවක මේ බලන්න මේ කෑම නාව කියලා ලැජ්ජ හිතේ සත්පුරුෂයෙක් හැදෙනවා සත්පුරුෂයෙක් හැදෙනවා අපි හිතන විදිහ නිවනට උපකාරයි අපි හිතන විදිහ නිවනට උපකාරයි කොහොමද හිතන විදිහ නිවනට උපකාර ඔබ අහලා නැද්ද චුල්ලපන්තක මහරහතන් ස්වාමීන් වහන්සේට ගාථා කටපාඩම් නැතුව යවුවනේ ගෙදර යවුවා අයියගෝ යන්න ගෙදර කියලා කුඹුර කොටන්න අඬා ඉන්නකොට බුදුරජාණන් වහන්සේ කියලා හිස අත ගෑවා ඇයි චුල්ලපන්තක අයියා ගෙදර යන්න කිව්වා මගේ බුදුරජාණන් වහන්සේට කෙනෙක් දිහා බලනකොට සංසාරේ හිතපු ඔක්කොම ටික පේනවා ඔබ කර්මයකට සංසාරයට වැටිලා මෛත්‍රී බුද්ධ ශාසනය දක්වා ගියොත් මේ ජීවිතේ බුද්ධ ශාසනය අවබෝධ කරගන්න බැරි වුණොත් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් ඔබ යම් දෙයකට කලකිරිලා නම් දවසක් හරි බස් ස්ටෑන්ඩ් එකේ වෙන්න පුළුවන් දුම්රිය පොලේ වෙන්න පුළුවන් ඉන්න කාමරේදීන් වෙන්න පුළුවන් රැකියාව කරන තැනක වෙන්න පුළුවන් පන්සලක වෙන්න පුළුවන් කොහේ හරි තැනක ඔබ කලකිරිලා නම් කෙලෙසයකට ඒක බුදුරජාණන් වහන්සේට පේනවා බුදුරජාණන් වහන්සේ දැක්කා දවසක් මේ චුල්ලපන්තක අතීතේ රජ කෙනෙක් වෙලා ඉඳින් ලස්සන ඇඳුමක් කිලිටි වෙනවා දැකලා මේ ඇඟ නිසා මේවා කිලිටි වෙනවා නේ කියලා කලකිරිලා තියෙනවා
ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ වස්සුදු වස්ත්‍රයක් මවලා කිව්වා මේක අල්ලා මේක කිලිටි වෙන්න දෙන්නේ නැහැ කියලා. මේක අත ගන්න කියලා. මෙහෙම අතක ගයින්නකොට අර කලකිරුණ සංඥාව මේකට එකතු වුණා. එහෙම හිත සංසුන්දනා. ධර්මය අහපු කෙනෙන්නේ නිකිලිසුණා. ඔබ යම් දෙයකට ඇත්තටම කලකිරුණොත් සමහරට ඒකම ඔබට නිවනට උපකාර වෙනවා. බුදුරු ඒවා දකිනවා. බුදුරජාණන් වහන්සේට වැහිච්ච දෙයක් නැහැ. උන්වහන්සේ අනාවරණ ඥානයෙන් යුක්තයි. අනේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට ජීවමානව වැඩ හිටියනම් අද වැඩ හිටියනම් මෙතන ඉන්න ගොඩාක් අය මඟපල් ලබලා. ඒකයි අපිට බුද්ධ කාලේ අහිමි වීමේ අභාග්‍ය. උන්වහන්සේ දන්නවා ඒ දේ. අහලා නැද්ද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කෙනෙකුට කියනවා අසුභ භාවනාව වඩන්න. එයාට රාගෙ වැඩි. ඒ නිසා අසුභේ වඩන්න කිව්වා. පිළිහිටන්නේම නැහැ. බුදුරජාණන් වහන්සේ ළඟට ගෙන්නන්න ගියා. බුදුරජාණන් වහන්සේට පේනවා කිනාගේ සසර. කල්පනා කරපු විදිය පේනවා සසරේම. දවසක් මෙයා පොකුණක් ළඟ ඉඳගෙන ඉන්නකොට කල්පනා කර කර ලස්සන නෙළුමක් අවුවට එහෙම ටික පර වෙලා යනවා දැකලා. ඒතකොට මේ මිනිසයා කල්පනා කළා මෙහෙමත් වෙනවනේ අප්පා ජීවිතවලට අපේ ජීවිතවලටත් සොඳුරුව තියෙන අවසානයේ ඔක්කොම නැසී වෙනසී යනවා කියලා කල්පනා කළා සංසාරි දවසක. බුදුරජාණන් වහන්සේ ආයෙත් ඔයා භාවනා කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ මල දිහා බලන්න කියලා නෙළුම් මලක් දුන්නා. මෙයා සංසාරේ ගොඩක් රත්තරන් වැඩ කරපු නිසා දුන්නේ රත්තරන් නෙළුම් මලක්. ඉතින් ගිහිල්ලා මේක දිහා බලන්න කිව්වා. අද කාලේ මොන එකක් කළා නම් කොච්චර ආඩාපාලි කියයිද? නෙළුම් මල දිහා බලන ටික අරීදියෙන් නෙළුම් මලේ හිම පර වෙලා ගියා. අර සංසාරේ හිතපේක සම්බන්ධ වුණා. නිකිලිස්සුණා. රාගෙන් මුලා වෙලා තම තමන්ගේ හිත රාගයට යට වුණාට පස්සේ තනියෙන් තම තමන් කරන දේවල් දැක්කොත් හිතුවොත් චී කියලා හිතෙන තරම්. යම් දවසක ඒ රාගේ චී කියලා ඇත්තටම හිතලා නම් විරාගී වෙන්නේ ඒ සිතවිල්ල වටිනවා. රාගෙන් හිතපු සිතවිලි ලක්ෂයකට වැඩිය. ඒ සිතවිල්ල වටිනවා විරාගී වෙන්න. තරහෙන් බැනපු දේවල්, තරහෙන් කරපු දේවල්, තරහෙන් වෙවුලන හැටි, මූණ අඳුර වෙලා යන හැටි, ළඟ තියෙන එකෙන් ගහන හැටි, නොයෙක් නරක වචන අරන් බයින හැටි සිහි කළොත්, තරහ ඇත්තටම තිත්ත වුණොත් මේක එපා මං කවද්ද මේ තරහෙන් නිදහස් වෙන්නේ කියලා යම් දවසක වීත දෝෂී වෙන්න ඒක උපකාරයි. තම තමන්ගේ මෝඩකම් ගැන තම තමන්ම සිහි කළා කලකිරුණොත් තම තමන්ගේ මෝඩකම් හදාගන්න ඒක උපකාරයි. ඒ නිසා වැරද්දට කෙනෙක් යොමු වෙලා තියෙන්න පුළුවන්. මහා බෝධිසත්වෝ පවා අර ගණිකාවක් ළඟට ගිහිල්ලා සංසාරේ කහවණු 10 දිදී හිටියා. මාට්ටු වුණා දවසක බෙල්ලෙන් එළියට දාලා. ගදලා දාලා. මාට්ටු වෙනවා නම් හොඳයි. නුවණැත්තාට මාට්ටු වෙනවා තරම් දෙයක්. උපක ආජීවකයා ඉස්සරහට එනකොට එත වෙන බුදුරජාණන් වහන්සේට දහම් දෙසන්න තිබ්බනේ උපකට. කාරණා දෙකක් නිසා ධර්මයේ දේශනා කළේ නැහැ. එකක් ඉස්සල්ලාම බණහන පිරිස වෙනයි. අනිත් එක තමයි උපකට ඥානෙ ඉන්නේ මාට්ටු වෙන්න ඕන ගෑනුවෙක්ගෙන්. ඒ නිසා උපක එක හිතවත් වෙලා උපක යැව්වා. ගිහිල්ලා අර කලුගෙන් බැනුම් අහගෙන තිත්ත බැනුම් අහගෙන එපා වෙලා ආවා. එදාට දහම් දෙසුව අවබෝධ කළා. මම මේ කියන්නේ අවබෝධයෙන් කෙලෙස් වලට කලකිරීම අවශ්‍යයි නිවන පිණිස. ඔය වගේ වැඩපිළිවෙලක යෙදීමෙන් නිවන උපදින්නේ අටපිරිකර පූජා කර කර සාදු කීමෙන් නෙවෙයි. මේ වනාහි විදර්ශනාවයි. මේ වනාහි ප්‍රඥාවයි. මේ වනාහි ඥානයයි. මේ වනාහි හැකියාවයි. කෙලෙස් වලට ගරහන්න පුළුවන් බව. පින්කමකට ගිහිල්ලා නම කියවෙන්නේ නැතකොට මගේ නම කිව්වේ නෑ කියලා හිතනවට වැඩිය හොඳ නැද්ද? මගේ නමට මං කොච්චර ආස වෙලාද මෙතන. චීක් මේ නම කියව ගන්න එක කියලා චී කියලා හිතුනොත් සංසාර ඒව පුරුද්දට යනවා. ඊට පස්සේ ඉක්මනට කෙලෙස් අත්හරින්න පුළුවන්.
උදාහරණයක් ගත්තොත් සාරිපුත්තයන් වහන්සේ ඔහොම කලකිරිලා තිනවනේ සසරේ කෙලෙස් වලට. ඒතර කෙලෙස් වලට කලකිරීම ගැන කවර කතාවද? උන්වහන්සේ නිකෙලෙස් වෙලා ඉන්න ජීවිතේ. රහතන් වහන්සේ නමක් වුණ ජීවිතේ. උන්වහන්සේ කැවුම් වළඳනකොට එක උන්වහන්සේ නමක් කිව්වා කැවුම් වලට ආස නැත්තේ කවුද ඉතින් කියලා. මෙහෙම කාටට මේ ගන්න උන්වහන්සේ වළඳන්න උඩට ගත්ත කැවුම් ගෙඩිය එහෙම්ම තිබ්බා. පිරිනිවන් පානකල් කැවුම් වළඳලා. අපේ ජීවිත දිහා බලන්න කොච්චර එපා කිය බැන බැන ආයේ පස්සේ යනවාද? උඹ නම් එපා කියලා ආයේ කොච්චර මැසේජ් යවනවාද? එපා නොවන බව. කෙලෙසේ එපා කරගන්න ඇතුලේ. ඒක සෑහෙන වටිනවා නිවනට. පොඩි වෙලාවක් තුල කිව්වට බොහෝ කාලයක් සැප පිණිස, කුසල් පිණිස, බුද්ධ ශාසනයේ පිහිට පිණිස පවතින දහම් පරයයක් ඔය කිව්වේ. කොන්ද බන තියෙන්න ඕන මේකට. ලාමකකම එපා කරගන්න ඕන. ඕන කෙල්ලෝ කැමති මහාන වෙන්න. ඊට පස්සේ මහාන වෙන්න විදිහක් නැහැ. ඒකට බාධා හිතුවකේ බනහන්න යන්න බෑ. දැන් සමහරවිට අපි මෙහෙම බන කියනකොට සමහර ධර්මයේ පැහැදුන යම්කිසි කාන්තාවකට හිතෙන්න පුළුවන් අනේ මටත් මෙහෙම ධර්මාසනයකදී දහම් දෙසන්න නැත්නම්. ඒ අවස්ථාව නෑ අද. එතකොට කලකිරෙන්න ඕනේ මහානකම දෙන්නේ නැහැ කියලාවත් බන කියන්න නැහැ කියලාවත් නෙවෙයි. ස්ත්‍රී ජීවිතේට. ස්ත්‍රී ජීවිතේට කලකිරිලා පිරිමි ජීවිතේ උතුම් කරගන්නවා. පිරිමි ජීවිතේ උතුම් කරගන්නේ පිරිමියාට බනින්නේ නැහැ. ගරහන්නේ නැහැ. පිරිමියා ලවා ඇඳුම් සෝදවා ගන්න නැහැ. පිරිමියා ලවා තේක හදව ගන්න නැහැ. පිරිමියා ලවා මේ උයවන්නේ නැහැ. බිරිඳ උයනකොට ළඟට ගිහිල්ලා ලුණු ගෙඩියක් සුද්ධ කරලා දෙන එක ඒ ආදරේ. ඒක නෙවෙයි මේ කියන්නේ. ඔබ කරපන් කියලා. පිරිමියාගේ පඩියට කෑදරකමින් ඉන්නේ නැහැ. ස්වාමියා බිරිඳගේ නමට පඩිය හරවන එක ගෙනල්ලා සල්ලි දෙන එක ඔහුගේ ගුණ ආදරේ. නමුත් ඒකට කෑදරකමින් කඩාපයින් එක ස්ත්‍රී ජීවිතේම කිඳා බැසීමයි. ලේසියෙන් පිරිමියෙක් වෙන්න බෑ. පිරිමි ස්ත්‍රී බව පසෙක දහන්න යම් ක්ලේශයකට කලකිරුණොත් එයම ඔබට නිවනට උපකාරයි. ඒ නිසා තරහ, වෛර, ක්‍රෝධ, මාන, ඉරිසියා, බැඳීම, හිතන එක නතර කරගන්න බැරි නම් පොඩි දේ නැවත හිතා ඉන්නේවා චී කියලා හිතන්න ඕන. ඇයි මට මේ පොඩි දේ නැවත හිතෙන්නේ කියලා. අන්න යම් දවසක මේවා එපා වෙනවද? කලකිරීම කියලා ඇත්ත එකක්. නිබ්බිදාව කියලා යමක් ඇද්ද? ඒ නිවනට උපකාරයි. කොහේ හරි පින්වන්තෙක් ඇති. වරදින් වලකින ඉන්නවා. ඔන්න මම අඳුරන පුතෙක් හිටිය අපේ ස්වාමීන් වහන්සේ නමක්ගේ බොනවලු හරියට. දවසක් මට කිව්වා මෙයා බොනවා මේ බීලා අන්න රණ්ඩු වෙලා ඉස්පිරිතාල නවතලා පිරික් කියන. මං ගෝ බීපී උණු පිරික් කියන මං යන්නේ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් සතියකින් දෙකකින් විතර සුව වුණා. මාසෙකින් විතර මට ගමනක් යන්න වෙලා වාහනයක් නැතුව වෙනකොට ඔන්න අර පුතාගේ ගෙදර වාහනේ තියනකොට ඒ පුතා දැන් අර බොන පුතා වාහනේ අරන් ආවා. ඒතර මම අකමැත්තෙන් වාහනට නැංගා. ඒ මම පිරික් කියන්නවත් ගියේ නෑ. යන ගමන් ටික මම කතා කර ගියා. මට කරබාන ඉන්න බෑනේ. ඊට පස්සේ කතා කර ගියා. ආපහු දවසක් ගමන ටික තුනක්. එදා පළවෙනි දවසේ බීම නැවැත්තුවාමයි. අද වෙන්නත් නෑ. පින් තියන අයටත් එහෙම වෙන්න පුළුවන්. නරකයි කියලා අන් අය මේ හංවඩු ගහන්න පුළුවන්. නමුත් උන් වැරද්දෙන් අත්මිදුනොත් ඇතුලේ තියෙන පින ඉක්මනට එනවා. ඔබ යම් මේ ධර්මය අහන ලෝකෙ කොතනක හරි කෙනෙක් වැරද්දකට යොමු වෙලා ඉන්නවා නම් ඉක්මනට ඔකින් ගැලවෙන්න බලන්න. ඔබගේ පිනේ උල්පතක් මතුවනවා වගේ. ඒ නිසා ක්ලේශයට ගරහලා කුසලයට කැමති වෙලා බුදු සසුනේ පිහිට ලබා ගන්න පින්වන්ත පිරිසක් වෙන්න ඔබට වාසනාව උදා වේවා. මියමා විදු නාලිකාවෙන් නැවත හමුවෙමු. ඔබ සැමට තුනුරුවන් සරණයි.